ෆ්‍රෙන්ඩ්ස් කොහොමද? ඔන්න මම වෙනදා වෙලාවටම අදත් ආවා. ඉතින් වැඩි කතා බහක් නැතුවම අපි හදාගමු. බලමු අපි අද මොනවද හදන්නේ කියලා. ඒකට මම මේ අද හදන කෑම එකට ඕන කරන ඊස්ට් එක හදලා තියාගන්නයි යන්නේ. ඒකටම අපි ඊස්ට් තේ හැඳි එකයි සීනි තේ හැඳි එකයි එකට මද රස්නේ වතුර දාලා දිය කරගෙන මෙහෙම විනාඩි 10ක් වහලා තියාගන්න. ඊළඟට අපි අද හදන කෑමයකට ඕන නම් පාන් පිටි. පාන් පිටියකට ලුණු තේ හැන්දක් එකතු කරා. ඒකටම යෝගට් එකතු කරනවා. ඊළඟට අපි අනලා තියාගත්ත ඊස්ට් එක එකතු කරනවා. ඒකට මම පොල් ටික එකකුත් එකතු කරලා මේක කලවම් කරගන්නේ. දැන් මම මේ එකතු කරගන්නේ කිරි පිටි තේ හැඳි දෙකක්. ඒකත් දාලා හොඳින් පිටි ඩෝ එක අනගමු. දැන් ඇත්තේ මේ පිටි එක අනාගෙන ඉවරයි. අපි දැන් පොල් තෙල් ටිකක් මේකට තවරලා මේ පිටි ඩෝ එක විනාඩි 40ක් විතර වහලා තියාගමු. දැන් පිටි එක පිපිලා තියෙන්නේ හොඳින්. අපි ඒකේ එකතු වෙලා තියෙන වාතය අයින් කරගෙන ඉතින් අපිට අවශ්‍ය ප්‍රමාණයට පිටි බෝල ටික හදා ගන්නයි ඕන. දැන් අපි මේ හදාගත්තු පිටි බෝල ටිකෙන් එකින් එක අපි අවශ්‍ය ප්‍රමාණයට හදාගත්ත ඒවා රොටි එක හදාගන්න ඕනේ. දැන් ඔයාලා දන්නවනේ අද මොනවද අපි මේ හදන්නේ නාන් රොටි. ඉතින් හදිස්සියේ කෑම හදන්න කම්මැලි දවසකට මේ වගේ හදාගෙන රස බලන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපිට ලොකු වියදමක් යන්නේ නැහැ. පිටි කප් දෙකෙන් රොටි 10කට මම මේ පිටි බෝල හදාගත්තා.
මේ පිටියක හොඳින් ගත පිටි එකෙන් අපි රොටි හදා ගන්නකොට හොඳින් කිපිලා එනවා. හොඳ සොෆ්ට් එකට ඇතුළ හොඳ පුඩුම් වගේ හොඳ සොෆ්ට් එකට එනවා. ඔන්න මං නවලා පෙන්නන්නම්. ඒත් කැඩෙන්නේ නැහැ. ඒ තරමට සෙනඟුයි මේ රොටි එක. ඉන්න හදාගත්තු රොටි ටික. ඉතින් පුංචි ප්‍රමාණයකින් මුළු පවුලටම ඇපෙන්න කන්න පුළුවන් මේ විදියට රොටි ටිකක් හදාගත්තම. ඉතින් මම හදාගත්ත ඒවලට මේ බටර් ටිකක් අමතක කරනවා. ඒක මම එතකම කැඩෙන්නේ නැහැ. හරිම සුළුදුවට නිකන් ලේසියෙන් පෙන්නක් වගේ නවා ගන්න පුළුවන්. අපි දැන් හොදි එකක් හදාගත්තාම ඊළඟට රස බලන්න පුළුවන්. හරිම ලේසියෙන් හදාගත්ත මේ රොටි එකත් එක්ක. එහෙනම් ඔයාලත් මේ විදිහට හදලා රස කොහොමද කියලා මට කියන්න. එහෙනම් අද මාත් එක්ක එකතු වුණාට ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි.